මහාචාර්ය ශ්‍රේයානන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට විතරක් නෙමෙයි පාසල් අධ්‍යාපනයටත් යම් දේවල් එකතු කරා. එතකොට තමයි විශ්වවිද්‍යාලයේ පළමු වරට පරිසර විෂය විශ්වවිද්‍යාලයට අරගෙන එන්නේ. ඔය ඉකොලොජි ගැන යම් දේවල් පාඨමාලා තිබුණාට සමස්ත පරිසරය එන්වයරන්මන්ට් කියන පැත්ත කතා කරේම නැහැ. මට මතක හැටියට එන්වයරන්මන්ට් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් හැසඩ් වෙන්න ඕනේ. මොකද ඒ වැඩවලට සම්බන්ධ වෙච්චි අය ඉන්නවා මූලාසනේ ආචාර්ය ගාමිණී කුලතුංග මහත්මයා. ඒ වගේම මතක් කරන්න ඕන අර්ජුන සොයිස මහත්මයා මේ බාර කරට අරගෙන ඇද කෙනෙක්. ඒකට පාසල් අධ්‍යාපනයටත් එතුමාගේ මඟ පෙන්වීම තිබ්බා. පරිසර විෂය කොහොමද පාසල් අධ්‍යාපනයට ගෙනියන්නේ කියලා. ඒ සඳහා වැඩ කරපු කණ්ඩායමක් හිටියා. මේ කණ්ඩායම් දෙකේම වැඩ කරපු කෙනෙකුට තමයි ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේට පරිසර විෂය හඳුන්වා දීම සහ පාසලට පරිසර විෂය අරගෙන ගිය කණ්ඩායම් දෙකත් එක්කම වැඩ කරපු කෙනෙකුට තමයි මගේ ඊළඟ ආරාධනය. මහාචාර්යතුමාගේ මෙහෙවර ඇගයීමේ ඊළඟ දේශනය සඳහා මම ආරාධනා කරනවා බලශක්තිවේදී අශෝක අබේගුණවර්ධන සහෝදරයාට. ගෞරවනීය එප්පාවල නායක හාමුදුරුවෝ ඇතුළු සභාවෙන් අවසරයි. මහාචාර්ය ශ්‍රේයානන්ද මේ උපහාර පවත්වන උළෙලේදී අපේ තේමාව විදියට අපි යොදාගත්තේ චිරසර යුගයේ අදිසි ප්‍රඥා කියලා. මම පළවෙනිම කතා කරන්න කැමති ඇයි අපි ප්‍රඥා කියලා මෙතුමාව හඳුන්වන්නේ. දැන් ලංකාවේ උගත්තු ඕන තරම් ඉන්නවා. උගත්තු මොකද කරන්නේ? ප්‍රශ්නයක් ආවම පෙළ පොත බලලා ඒ කියන කැලේ ටික කොපි පේස්ට් කරන එක. අපේ මුල් මහත් අධ්‍යාපනයම හදලා තියෙන්නේ කොපි පේස්ට් වලට. දැන් හැබැයි අවාසනාවකට මේ අන්තර්ජාලය ඇවිල්ලා දැන් උගත්තු වැඩක් නැහැ. ඕන කෙනෙක්ට ඕන මොහොතක උගතෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට උගතුන් අතරින් කොටසක් ඉන්නවා බුද්ධිමතුන් කියලා. බුද්ධිමතුන් මොකද කරන්නේ? බුද්ධිමතුන් කරන්නේ ප්‍රශ්නේ ඇහුවාම ප්‍රශ්නයට අදාළ උත්තර පෙළ පොතේ තනින් අරගෙන කට් පේස්ට් කරලා අලුත් විදියකට ඉදිරිපත් කරනවා. ඒකත් ලොකු වැඩක්. දැන් හැබැයි අවාසනාවකට ඒකත් ඕනේ නැහැ. මොකද දැන් AI තියෙනවා. කෘතිම බුද්ධියට පුළුවන් ඒ වැඩේ කරන්න. නිසා දැන් බුද්ධිමතුනුත් වැඩක් නැහැ. අනාගතයේදී උගතුන් සහ බුද්ධිමතුන් වඳ වී යන සත්ව විශේෂයක් බවට පත් වෙනවා. එහෙමනම් ප්‍රඥා කියන්නේ කවුද? ප්‍රඥා කියන්නේ ප්‍රශ්න කරන කෙනා. මොකද බුද්ධිමතුන් කරන්නේ තමන්ගේ හාම්පුතාට තමන්ට සල්ලි දෙන එක්කෙනාට හරියන විදියට කට් ප්ලේස් කරලා උත්තරේ හදන එක. ප්‍රඥා ඒ සල්ලි දෙන එක්කෙනාගේ ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි අපි මේ කියන්නේ out of box අච්චුවෙන් පිට කියලා. මෙතුමා හැමදාම කළේ ප්‍රශ්න කරන එක. මගේ ජීවිතේ මගේ දැක්ම ලෝක දැක්ම හදා ගැනීමේදී මට ඉවහල් වුණු මට මඟ පෙන්වීම ලැබුණු දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මගේ තාත්තා. ඒ නිසා තමයි මට පුළුවන් වුණේ 1980 ගණන් වල පරිසරකාරයෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා හම්බුනේ අවුරුදු 6ක් වගේ සුළු කාලයකට තමයි මට සමීපව වැඩ කරන්න හම්බුනේ. එතුමාගෙන් මම ඉගෙන ගත්ත දේ තමයි මේ අච්චුවෙන් පිට හිතන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි යම්කිසි අභ්‍යාසයක යෙදුණා. ඒ අභ්‍යාසය තමයි 1992 පරිසරය හා සංවර්ධනය පිළිබඳ මහා සමුළුව අන්සෙට් කියනවා, බීතල සමුළුව කියනවා. ඒකට උචිත ඉන්නවා මේ සභාවේ අපි කට්ටිය එකතු වෙලා පුරවැසි වාර්තාවක් හැදුවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හදුවා ඇජෙන්ඩා 21 21 වෙනි සියවස සඳහා න්‍යාය පත්‍රයක්. එතකොට උචිත මූලිකත්වය අරගෙන අපි කිව්වා අපි හදන්න ඕන කියලා 21 වෙනි සියවස සඳහා ජනතා න්‍යාය පත්‍රය කියලා. ඒක අපි 1990 ගණන් වල මැද භාගයේදී කළේ. ඒකෙදී අපි මේ සියලු විෂයන් ආවරණය වෙන විදියට තිරසර සංවර්ධනය සඳහා ලංකාවට අවශ්‍ය මොකක්ද කියන එක ගැන හැදෑරීමක් කළා. මේ සභාවේ හිටිය මම හිතන්නේ කරු පරණවිතාන එතුමත් සම්බන්ධ වුණා. අපි පිරිසක් එකතු වෙලා සම්බන්ධ වෙලා වැඩ කරනකොට මේ ප්‍රධාන චරිත දෙකක් උනේ අදාපාතර නැති ආචාර්ය අර්ජුන සොයිසා ඒ වගේම දැන් අපි අද ඇගීමට ලක් කරන මහාචාර්ය හේශ්‍රී ආනන්ද. අපි මේවා අධ්‍යයනය කරන්න ගියාම අපිට මේ ප්‍රශ්න නිරාකරණය කරන්න බැරි වෙනකොට අච්චුවෙන් පිට උත්තරයක් වල දුන්න කෙනා තමයි මහාචාර්ය හේශ්‍රී ආනන්ද. එතුමාගේ ආభాෂය ලබාගෙන මගේ පසුකාලීන ජීවිතයේදී මම උත්සාහ කරා අච්චුවෙන් පිට උත්තර හොයන්න හැම එකටම. දැන් එතනදී අපිට පේනවා තිරසර සංවර්ධනය කියන කෝණයෙන් බලනකොට ලෝකයේ පෙනෙන විදියයි කාර්මික සංවර්ධනය කියන පැත්තෙන් බලනකොට ලෝකයේ පෙනෙන විදියයි සම්පූර්ණයෙන්ම දෙකක් කියලා. ඒ නිසා මේ තිරසර කෝණයෙන් බලනකොට අපට පේන ප්‍රශ්නය තමයි එතුමන්ලා එක විග්‍රහ කරේ මීට අවුරුදු 50කට කලින්. ඊට අවුරුදු 50කට කලින් තමයි තිරසර සංවර්ධනය ගැන කතා කළේ. දැන් ලෝකය තිරසර සංවර්ධන යුගයක් කරා අලුතෙන් ඇවිල්ලා තියෙනවා කාර්මික යුගය අවසන් කරලා. කාර්මික යුගය අවසන් කරලා තිරසර යුගයකට ලෝකය පිවිසිලා තියෙනවා. මේ මහාචාර්යතුමා ඇතුළු පිරිස කරපු ඒ බලපෑම මත මුළු ලෝකයේම මේ බලපෑම සිද්ධ වුණා. ඒ මත තමයි 2015 දී තිරසර සංවර්ධන ඉලක්ක කියන තේමාව මතු උනේ ඉලක්ක 17ක් එක්ක අලුත් දිශාවකට යන්න ඕන කියලා. ඒතර මෙන්න මේ තිරසර සංවර්ධන ඉලක්ක කියලා දැන් අරගෙන දැන් ඒක විලාසිතාවක් වෙලා තියෙනවා. තිරසර සංවර්ධනය ගැන දන්නේ නැහැ, ඒ ගැන කතා කරන්නේ නැත්නම් ලැජ්ජ හිතෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ කතා කරන තිරසර සංවර්ධනය අපේ මේ මහාචාර්යතුමා ඇතුළු පිරිස කතා කරන තිරසර සංවර්ධනයද? ඇත්තටම නැහැ. දැන් අපිට පේනවා මේ තිරසර සංවර්ධනයට කාර්මික සංවර්ධනයේ ඉඳන් පරිවර්තනය සංක්‍රමණය වෙන්න වෙච්ච බැරි නිසා අද ලෝකයේ ඇතුළේ තියෙන තත්ත්වය. දැන් අපි කතා කරන්නේ ට්‍රම්ප්ගේ හැසිරීම ගැන. ට්‍රම්ප් තමයි රෝගකාරකයා කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ඇමරිකාවේ අර්බුදය ලෝක අර්බුදයක් දක්වට විකාශනය වෙලා තියෙනවා. ට්‍රම්ප් ඇවිල්ලා රෝගකාරකයා නෙවෙයි, ට්‍රම්ප් ඇවිල්ලා රෝග ලක්ෂණය. ඒක තේරුම් ගන්න නැත්නම් අපේ ප්‍රශ්න වලට අපිට උත්තර හොයාගන්න බෑ. ඇමරිකාව කාර්මික යුගය අවසන් කරලා තිරසර යුගයට පිවිසෙන මාර්ගය නොදකපු නිසා අද සටන් කරනවා කොහොම හරි මේක අපි අල්ලගෙන ඉන්න ඕනේ කියලා. මාගා කියලා මේක ඇමරිකා ග්‍රේට් එකේ මොකටද? කාර්මික යුගයේ යල්පනගේ සංකල්පයක්. කාත් එක්කද තරම් කරන්නේ? චීනයත් එක්ක. තේරුමක් නැති වැඩක්ද? මේ කිසිම තේරුමක් නැති වැඩේ බදාගෙන ඉන්නේ මොකද? ඔවුන්ගේ ඔළුවේ තාම තියෙන්නේ කාර්මික යුගය. නිසා කාර්මික යුගයේ ඉඳන් තිරසර යුගයට පරිවර්තනය වීමේ කාරණය අවාසනාවකට මහාචාර්ය හේශ්‍රී ආනන්ද වගේ මැතිනුන් වගේ ඒ දැක්ම නොතිබුණු නිසා අද ලෝකයේ අවුලක් වඩපත් වෙලා තියෙනවා. දැන් ධනවාදය ඉවරයි. ලිබරල් වාදය ඉවරයි. දැන් ඒකේ ප්‍රධාන කර්තව්‍ය කරන්නේ කවුද? ට්‍රම්ප්නේ. එයාගේ කෝකටත් අයිල කියලා ට්‍රම්ප් එක තමයි බදු ප්‍රතිපත්තිය. ඕනේ එකට එකෙන් තමයි දීලා තියෙන්නේ. එතකොට අර විවෘත කතන්දරේ ධනවාදය කියන යුගය අවසන් වෙලා තියෙනවා. ඊළඟට අපේ මහාචාර්යතුමා සඳහන් කළා මාක්ස්වාදය දැන් යල්පැන යනවා. මොකද ඒක යාවත්කාලීන වෙලා නැති නිසා. ඒ යාවත්කාලීන කිරීමේ වගකීම පැහැර හැරලා තියෙනවා මාක්ස්වාදීන් කියන එක තමයි එතුමන්ගේ ඒ අදහස උනේ. ඒ නිසා මුළු ලෝකයම මේ කාර්මික යුගයේ සිට තිරසර යුගයට පරිවර්තනය වීමේ කාර්යය ප්‍රමාද වෙන මොහොතක් පාසා
දැවැන්ත ව්‍යසනයකට දැවැන්ත පීඩනයකට මුළු මහත් ලෝකවාසීන්ම ලක් වෙනවා. දැන් ලංකාව පැත්තෙන් අරන් බලමු. දැන් ලංකාව පැත්තෙන් ගත්තොත් පහුගිය අවුරුදු 10 තුල ජනාධිපතිවරුම 5 දෙනෙක් හිටියා. මහින්ද රාජපක්ෂ හිටියා. මහින්ද රාජපක්ෂව ගෙදර ඇරලා මෛත්‍රීපාල සිරිසේනාව. මෛත්‍රීපාල සිරිසේනට දෙවෙනි ටර්ම් එක යන්න හම්බුන්නේ නැහැ. එයාව ගෙදර යවලා ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂට මුළු ටර්ම් එකවත් ඉන්න හම්බුන්නේ නැහැ. මැදදී යන්න සිද්ධ වුණා. ජනතාව නොවුනත් පාර්ලිමේන්තුව පත් කරා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට ඊළඟ ටර්ම් එකට ඡන්ද ඉල්ලලා පරාදයි. දැන් අනුර දිසානායක ඇවිල්ලා තියෙනවා. මේ මොකද්ද මේ? මේක මේගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ලංකාව කාර්මික යුගයේ ඉඳන් තිරසර යුගයට යන පරිවර්තනය සංක්‍රමණීය වැඩපිළිවෙල පහුගිය අවුරුදු 25 තුල නොකරපු නිසා ප්‍රශ්නේ. ජනතාව හොයන උත්තර. දේශපාලනඥයින් හිස්. ඊළඟ පාර්ශවයේදී මොනවද වේද කියලා හිතා ගන්න බැරි තත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය තේරුම් නොදන්නා තාක්කල් ලංකාවට අනාගතයක් නැහැ. ලෝකෙටත් අනාගතයක් නැහැ. ඒ නිසා අපි හිතනවා මහාචාර්යතුමාට අවඩක් උනත් මේ වැඩසටහනේ රටට ලෝකයට වැඩක් වීම සඳහා අපි මේ ප්‍රශ්නය විවෘතව කතා කරමු අනාගතය වෙනුවෙන් කියලා. මම කැමතියි ඒ නිසා මේ අර්බුදය ගැන තිරසර සංවර්ධනයේ දැක්මින් තිරසර යුගයේදී ප්‍රශ්න තේරුම් ගන්න ඕන කොහොමද ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහොමද කියන කාරණේ වෙත ඔබගේ අවධානය යොමු කරන්න. අපි අර බැලුවොත් දැන් මේ රට වංකොලොත් කියලා ඩික්ලෙයාර් කරලා තියෙනවා. තාම ගොඩ ගිහිලා නැහැ, ණය ගෙවන්නේ නැහැ. දැන් අපි උත්සාහ කරනවා ආර්ථික විශේෂඥයන්ට කියලා කොහොම හරි මේ රට ගොඩ දාගන්න. ඒ සඳහා අපට උපදෙස් මඟ පෙන්වීම කොන්දේසි ලැබෙනවා IMF එකෙන්. ඔබ හිතනවාද IMF එකට හරි මේ ආර්ථික විශේෂඥයන්ට හරි මේ රටේ මේ අර්බුද විසඳන්න පුළුවන්ද කියලා? බෑ. ඒගොල්ලන්ට අතේ ආයුධ නැහැ. පටලවා ගැනීම තමයි රටේ ආර්ථිකය කියන එකත් රජයේ ආර්ථිකය කියන එකත් දෙකම එකයි කියලා හිතන් ඉන්නේ. එහෙමත් නැත්නම් රටේ ආර්ථිකයට වඩා වැඩි ලොකුයි රජයේ ආර්ථිකය කියලා හිතන එක. රජයේ ආර්ථිකය විසඳන්න මූල්‍ය විශේෂඥයින්ට ආර්ථික විශේෂඥයින්ට පුළුවන්. ඒගොල්ලන්ට තියෙන උපකරණ කීපයක්. ඒගොල්ලන්ට පුළුවන් එක්ස්චේන්ජ් රේට් එක තීරණය කරන්න. විනිමය අනුපාතකය කීයද කියලා තීරණය කරන්න. ඒගොල්ලන්ට පුළුවන් මූල්‍ය වෙළඳ පොලේ ඉන්ට්‍රෙස්ට් එක තීරණය කරන්න. ඒගොල්ලන්ට පුළුවන් වෙළඳ පොලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන්න. ওই තුනෙන් තමයි ඒගොල්ලෝ ගේම ගහන්නේ. එතකොට මේක කරලා ආණ්ඩුවේ බජට් එක බැලන්ස් කරන්න තමයි මේ ආර්ථික විශේෂඥන්ට පුළුවන්. නමුත් රටේ බැලන්ස් එක තමයි ප්‍රශ්නේ. ආණ්ඩුවේ බැලන්ස් ෂීට් එක ඕන වෙලාවක හදාගත්ත හැකි අයවැය. රටේ ආර්ථිකය හදන එක තමයි අභියෝගය තියෙන්නේ. සර් අකමැත්තෙන් ඉංජිනේරු වගේ දාගත්තයක් නැද්ද? මම අවසානයේදී උත්තර දෙන්නම්. මම සියාරත් එකකින් අහුවලා මම හරි උත්තරේ හම්බුනේ. නෑ මම ඉවර කරන්නේ නෑ. ආර්ථික විශේෂඥයින්ට ඒ වැඩේ පැවරීමම වැරදි. දැන් මේ ආපහු හැරලා බලනකොට මේ ලංකාව තිරසර යුගයට යාමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වුණා. ලංකාවට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකෙටම. මොකක්ද? කොවිඩ් වෙලාවේ මුළු මහත් ලෝකයම යන හිටියා. ගුවන් යානා බිම වාහන ගෙවල් වල. ඒකෙන් පස්සේ තාම ස්වර්ණමය අවස්ථාවක් තිබුණා ආර්ථිකය රීසෙට් කරන්න. මොකද ඒ වෙලාවේ දාපු පොන්දේ සාමාන්‍ය වෙලාවක දාන්න ගියා නම් ආණ්ඩුව වැටෙනවා. මොකද අපි කිව්වා වාහන ගෙන එක නවත්තනවා කියලා. අපි අත්‍යවශ්‍ය විතරක් අවධානය යොමු කරා. ඒව කිසි දෙයක් කරන්න බෑ සාමාන්‍ය තත්ත්වයකට. එතකොට තත්ත්වයක් නිර්මාණය කළ දුන්නා COVID-19 වෛරසය විසින්. නමුත් අවාසනාවකට ඒක කන පිට හරව ගත්ත නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්නත් සිද්ධ වුණා. ඒ වෙලාවේ මේ අපේ
මහාචාර්යතුමාගේ ඒ අවුට් ඔෆ් බොක්ස් උත්තරේ බැලුවා නම් අපට උත්තරේ හම්බ වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව අධිපති හිටියේ මහා බුද්ධිමතෙක් මහාචාර්ය W.D. ලක්ෂ්මන්. එතුමා කරපු වැරැද්ද නිසා තමයි ගෝටට ගෙදර යන්න ඕනේ. එක්ස්චේන්ජ් රේට් එක කෘත්‍රිමව ෆික්ස් කරපු එක. ප්‍රශ්නේ තියෙන්නේ එක තැනක වෙන තැනක උත්තරේ හෙව්වා. ඒක තමයි මම කියන්නේ බුද්ධිමතුන් නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ ප්‍රඥා. අනාගතයේදී මේ අපි සියලු දෙනාම අපේ අනාගතයේ ඉන්න දූර්තරුව සේරමත් ප්‍රඥයෙන් විය යුතුයි. උගතුන් වැඩක් නැහැ, බුද්ධිමතුන් වැඩක් නැහැ, හැමෝම ප්‍රඥයෙන් විය යුතුයි. අන්න ඒ සඳහා මේ අච්චුවෙන් පිට බලන මානසිකත්වය, ඒ ඥාණය ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඇයි රටේ ආර්ථිකය ගොඩනංවන වැඩේ ආර්ථික විශේෂඥයන්ට කරන්න බැරි? සරල හේතුවක් තියෙනවා. රටේ ආර්ථිකය තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය නෙවෙයි. රටේ ආර්ථිකය තියෙන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියත් පරිභෝජන ක්‍රියාවලියත් මත. නිෂ්පාදන ක්‍රියාවලිය කොයිද සිද්ධ වෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මහ පොළොවේ ගොවීන් කරන්නේ. කර්මාන්ත ශාලාවල කම්කරුවෝ කරන්නේ. මේ කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලකට තල්ලු කරන සැලැස්මක් හදන්න ආර්ථික විශේෂඥන්ට බෑ. ඒක හදන්න පුළුවන්කම තියෙන කාටද? ඒක හදන්න පුළුවන්කම තියෙන්නේ කෘෂි කර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටත් කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටත්. අවාසනාවකට මහාචාර්ය හේසියානන්දයන් කෘෂිකාර්මික ලෝකෙත් නැහැ, කාර්මික ලෝකෙත් නැහැ. එතන ඉන්න අය උගඩි හරියක් ඉන්නේ උගත්තු, කීප දෙනෙක් ඉන්න බුද්ධිමතු. copy paste and cut paste. ඒ නිසා මේ කෘෂි කර්මාන්තයේ අර්බුදය විසඳන සැබෑ උපාය මාර්ග සැලැස්මක් ඒ ශේත්‍රවල ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන්නෙත් නැහැ. එවැනි එකක් නැතුව මූල්‍ය හැසිරවීම කරන්න ආර්ථික විශේෂඥයන්ට පුළුවන්කමකුත් නැහැ. කර්මාන්ත ගත්තත් එහෙමයි. ඒ නිසා පළවෙනි වැදගත් දේ තමයි මේ අච්චුවෙන් පිට හිතලා කෘෂි කර්මාන්තයේ බලශක්තියේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා අපිට උපාය මාර්ග සැලැස්මක් තිබී. මම අර සඳහන් කරපු 21 වෙනි සඳහා වූ ජනතා න්‍යාය පත්‍රයේ අපි සකස් කරපු එක අවුරුදු 30කට කලින් හැදුවේ. ඒ සංකල්ප අදටත් වළංගුයි. අපිට තියෙන එක යාවත් කාලීන කරලා නවීන ලෝකයේ ආකෘතියකට ගන්න එක. එතනදී අපි නොදකපු ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මහාචාර්යතුමාවත් අපි කවුරුවත් නොදකපු දෙයක් තමයි මේ අවුරුදු 30 තුල ඩිජිටල් තාක්ෂණයේ සිදුවෙච්ච වර්ධනය. එවැනි එකක් අපි අපේක්ෂා කළේ නැහැ. ඇත්තටම ඊට අවුරුදු 10කට 15කට කලින්වත් අපි අපේක්ෂා කරේ නැහැ. එතකොට අපි කොහොමද මේ තිරසර සංවර්ධනයත් ඩිජිටල් තාක්ෂණයත් සංකලනය කරලා මේ අපේ ප්‍රශ්න වලට අච්චුවෙන් පිට විසඳුමක් හොයන්න කියන කාරණයට අපිට අවධානය යොමු කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රට මහාචාර්යතුමා මම ඉන්ටර්විව් කළා. ඒක පැය එකමාරක ඉන්ටර්විව් එකක්. ඔබතුමන්ලට පෙන්වුවේ විනාඩි 16ක එකක්. අපි ඒක අප්ලෝඩ් කරන්නම් YouTube එකට. ඔබතුමන්ලාට එම සම්පූර්ණ එක බලන්න ඕන නම් කරුණාකරලා අර මේ WhatsApp ඇඩ්‍රස් නම්බර එක දාන්න අපේ පොතට, අපේ ෆයිල් එකට. එතකොට අපි ඔයගලන්ට ඒක ලැබෙන සලස්වන්න. මේ තිරසර සංවර්ධන ආකෘතිය මත කොහොමද අපි කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න විසඳන්නේ? කෘෂි කර්මාන්තයේ ප්‍රශ්නය විසඳන්න නම් දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ගොවියාගේ පැත්තෙන් ගත්තොත් අස්වැන්න වැඩි. විකුණ ගන්න බෑ. ඒක තමයි ගොවියාගේ ප්‍රශ්නේ. රට පැත්තෙන් ගත්තොත් ආහාර මදි. පිට රටින් ගේන්න වෙනවා. එතකොට මේ කන්ට්‍රඩික්ෂන් එක, මේ විසංවාදය විසඳාගන්නේ කොහොමද? මේ සඳහා අවශ්‍ය කරන්නේ බොහොම සරල දෙයක්. ජාතික වගා සැලැස්මක්. ලංකාවට කිසිම ජාතික වගා සැලැස්මක් නැහැ. ජාතික වගා සැලැස්ම හදන්නේ කවුද? ඒක හදන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශයවත් කෘෂි දෙපාර්තමේන්තුවත් නෙවෙයි, ජනතාවයි හදන්න ඕන. ජනතාව කොහොමද ඒක හදන්නේ? ජනතාව හදන්න නම් ජනතාව වගා කරන්න කැමති දේ මාකට් එක
සංතෘප්ත වෙලාද සැචුරේට් වෙලාද නැද්ද තව මාස 6කට පස්සේ තව මාස 3ක පස්සේ එහෙම නැත්නම් අවුරුද්දකට පස්සේ කියන එක ගොවියා දන්නව නම් තමයි මේ ජාතික වගා සැලැස්මක් හදන්න පුළුවන්. එහෙනම් ජාතික වගා සැලැස්මක් තියෙනවා නම් මේ රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රශ්නය විසඳීමේ පළවෙනි පියවර තියන්න පුළුවන්. ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. නවීන sannivedana තාක්ෂණයත් එක්ක ඩිජිටල් වේදිකාවක මේක කරන්න පුළුවන් රියල් ටයිම්. තත්කාලීන තොරතුරු මත මහ පොළොවේ ගොවියෝ දන්නවා මොකද්ද තත්ත්වය කියලා. ඔවුන්ට නොපෙනෙන ටික සැටලයිට් එකෙන් දන්නවා මොකද්ද තත්ත්වය කියලා. අනාගත අවුරුද්ද පුරා කොහොමද ඉල්ලුම සැරිසරන්නේ කියලා දත්ත ගබඩාවෙන් AI දන්නවා. මේ ටික එකතු වුණාම ඉබේම ජාතික වගා සැලැස්මක් හැදෙනවා. නම්බර 1. දෙවැනි එක ගොවින්ට තියෙන ඊළඟම ලොකුම ප්‍රශ්න තමයි එක්ක වැස්ස වැඩි එහෙම නැත්නම් නියඟේ වැඩි. ජල කළමනාකරණය. දිලීප කිව්වා ඒක ජල කළමනාකරණ ඉංජිනේරු විද්‍යාවක් තමයි ඕන කියලා. ජල සම්පාදන ඒකත් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේ දැන් තියෙන පුරෝගතනයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තියෙනවා ඉතාම නිවැරදි. ඒවා හරියට sannivedanaya වෙලා තීරණ ගන්නා අයට ගොවියා එක පැත්තකින් තීරණ ගන්නවා අනිත් එක කන්න රැස්වීමේදී ගන්නකොට තීරණ අන්න එතනදී තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒතකොට මේ සේරම ඩිජිටල් වේදිකාවක ඉන්නවා නම් ජල සැලැස්මත් ඩිජිටල් වේදිකාව මත නිර්මාණය වෙනවා. තුන්වෙනුව සෞඛ්‍යයට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි වසවිස නැති ආහාර. තිරසර යුගයේ කතා කරන්නේ මොකද්ද? වසවිස නැති ආහාර. වසවිස නැති ආහාර කරන්න නම් රීජනරේටිව් ඇග්‍රිකල්චර් පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට යන්න ඕන. මේ වන විට ඉතිහාසයේ කුණුබක්කියට වැටිලා ඉවරයි රසායනික කෘෂිකර්මය කෙමිකල් ඇග්‍රිකල්චර්. නමුත් අවාසනාවකට ඒ වගේ පිට්පස්සේ ඉන්න බලවේග තවමත් මේ විකෘතියක් මේ රටේ මවලා තියෙනවා රසායනික කෘෂිකර්මාන්තේ නැතුව ලංකාවට අනාගතයක් නැහැ කියලා. මේක පට්ටපල් බොරුවක්. මේ යුගයේ අවසන් වෙලා ඉවරයි. දැන් අපි කඩිනමින් රීජනරේටිව් ඇග්‍රිකල්චර් පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට යා යුතුයි. හරිම සරලයි. අපි සනාථ කරලා ඔප්පු කරලා තියෙනවා එක කන්නේම මේ ටර්න් එක ගන්න පුළුවන් කියලා. එහෙමනම් ඊට හරියන උපාය මාර්ග සැලැස්මක් තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය. එවැනි සැලැස්මක් තියෙනවා නම් ආර්ථික විශේෂඥයින්ට පුළුවන් ඒක ෆැසිලිටේට් කරන්න. ඒකට පහසුකම් සලසන. එහෙම නැතුව ආර්ථික විශේෂඥයින්ට කිව්වා නම් කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න විසඳන්න කියලා ඒක කෙරෙන්නේ නැහැ. නිසා මේ කාරණය තේරුම් ගැනීම ඉතාම වැදගත්. කර්මාන්ත ගත්තත් එහෙමයි. කර්මාන්තකරුවන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? භාණ්ඩ වැඩි විකුණ ගන්න බෑ. පාරිභෝගිකයන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අඩු මිලට භාණ්ඩ නැහැ. එතකොට කෘෂිකර්මාන්තය හරහා අපි කියනවා මේ ලංකාවේ සමස්ත ආහාර නිෂ්පාදනය කන්න දෙකක් ඇතුළත දෙගුණයක් කරන්න පුළුවන්. මේක මේ මහ පොළොවේ කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම කර්මාන්තකරුවන්ට Tamanගේ කර්මාන්තවලට ගැළපෙන ඒ ඩිජිටල් වේදිකාව තියෙනවා නම් ඒ අයට මාකට් එකේ පල්ස් එක දැනගෙන Tamanගේ නිෂ්පාදනය ගලප ගන්න පුළුවන්. දැන් ඩිජිටල් කියලා කතා කරන්නේ එහෙම එකක් නෙවෙයි. අර තියෙනක ඕනේ කරන්නම් වාලේ කරන වැඩ ටික ඩිජිටලයිස් කරන එක. ඒක නෙවෙයි මේ ඩිජිටල් තාක්ෂණයේ ඇත්තටම හරය. මේ විදියට හැම ප්‍රශ්නයක්ම ආරම්භ බලන්න පුළුවන් කොහොමද අපේ මහාචාර්යතුමා දැකපු කෝණයෙන් අච්චුවෙන් පිට විසඳුම් හොයන්න පුළුවන් කියලා. ඒක ගැන මම තව උදාහරණයක් දෙකක් විතරක් කියන්නම් කල්ලිකුත් වෙලා යන නිසා බලශක්තිය ගන්න. අපිට අවාසනාවන්ත විදියට අපේ ශිෂ්ටාචාරයේ මේ පහුගිය විමල් සුරේන්ද්‍ර මැතිතුමාට පිට වෙන්න අපට යන්තම් ජල විදුලියක් තියෙනවා. ඒක එතුමා සෑහෙන දුෂ්කරතා මැද කළේ නොඑක් බාධක මැද කළේ. එතුමාගෙන් පස්සේ කිසිම කෙනෙක්ට බැරි වුණා බාධක මැද මේ පාර හෙලිපෙහෙලි කරලා දෙන්න. ඒ නිසා මොකද වුනේ? අපි ලෝකය ගල් ලඟුරු අත්තරිනකොට අපි වසර 2010 දී ගල් ලඟුරු බලාගාර විවෘත කරනවා. දියුණු රටවල් වල ගල් ලඟුරු බලාගාර තියෙනවා කල්ලිකුත් උනම් වහලා දානවා. අලුතෙන් සක්කත් හැදුවේ නැහැ. ලංකාව මොකද ගන්න? ෆ්‍රෙෂ් පිට අලුතෙන් උණු උණුවෙම
2010 ගල් ලමුරු බලාගාරයක් හදනවා. මහා ප්‍රාතිහාර්යයක් වගේ කතා කරන්නේ. ලංකාවේ ගල් ලමුරු තියෙනවද? නැහැ. දැන් කතා කරනවා ගල් ලමුරු ගනුදෙනු කරනවා. ඕක ඉතින් හැමදාම තිබුණු කාරණයක්. ඕක මේ ආණ්ඩුව විතරක් වැඩක් නෙවෙයි. ගල් ලමුරු වංචා හැමදාම වුණා. මේව හදන්නෙත් ඒ වැඩේටම තමයි. එතකොට මෙගාවොට් 900ක්. දැන් මොකද වෙලා තියෙන්නේ? 2040 වෙනකොට මේවා රිටායර් වෙනවා. මේවා කල්ලුකුත් වෙලා වහලා දානවා. අපරාධිනේ මේ කාලේ අපි කරපු පිස්සුව සම්පූර්ණව අපත කියා. දැන් LNG 2011 LNG බලාගාරයක් විවෘත කරා. අදටත් දුවන්නේ මොනවද? ඩීසල් වලින්. මේ අවුරුද්දේ විවෘත කරා තවත් එකක්. දැන් මෙගාවොට් 900යි. දැන් තව කිවිසුමක් අත්සන් කරා කියාවේ තවත් 300ක් එකතු කරමු. මෙගාවොට් 900යි. LNG පොසිල ඉන්ධනයක් ලංකාවේ නෑ. පිටරටින් ගේන්න ඕන. අපේ විදේශ විනිමය වැය වෙනවා. මොන පිස්සුවක්ද? මේ 2025 කතා කරා. මේ ආණ්ඩුව ඒක උස්සගෙන යනවා. මොකද ඔය බලශක්තියයි කෘෂිකර්මාන්තයේ දෙකෙන්ම තියෙන එකම ප්‍රශ්නේ මොකක්ද? අවුරුදු 30ක් තිස්සේ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පුනර්ජනනීය බලශක්තියට කකුලෙන් යදපු අය මහා සමාජයේ පෙනී සිටින්නේ මහා තිරසර සංවර්ධනවාදීන් විදියට. තිරසර සංවර්ධන වේදිකාවේ රඟපාන චරිත අරන් බලන්නකෝ. සමහර අය කියනවා මම ඇවිල්ලා ලෝක මට්ටමේ බුද්ධිමතේ ප්‍රඥෙක් මේ මට මේ නොබෙල් තෑග්ගක් හම්බුණා කියලා. මේ ඒ අය තමයි වේදිකාවේ ඉස්සරහින් වාඩි කරගෙන වැඩේ කරන්නේ. වේදිකාවේ රඟන මොනරුන් ඒ සැබෑ හෙළුව දැන් පේනවා. දැන් බලන්න මේ පාර බලශක්ති ප්‍රතිපත්තියක් හැදුවා එලි දැක්කුවා මොකක්ද ඒකේ තියෙන්නේ? ඒකේ කියලා තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ආදායරය කිරීමේ සියලුම දේවල්. මොකටද? තව වැඩි කාලයක් ඩීසල් LNG ගල් නමුරු දුවන්න. මේ රෙදි ගැලවෙන මොහොතේදී කවුද මේ රජයට උපදෙස් දෙන්නේ? මම කියන්නේ මේක දැන් බලශක්ති ක්ෂේත්‍රය නම් තියෙන්නේ මේ මාලිමා ආණ්ඩුවක් නෙවෙයි සියඹලා ආණ්ඩුවක් කියලා. මේ 2025 තවමත් කතා කරනවා පොසිල ඉන්ධන ගැන. මොන විකාරයක්ද? පොසිල ඉන්ධන ගැන කිසියම් රජයක් ඕනෝට වඩා විශ්වාස කළොත් කනගාටුයි කියන්න ගෝඨට උන දේ තමයි වෙන්නේ. ගෝඨගේ රජයේ වැටුනේ වෙන මොකක්වත් නිසා නෙවෙයි තෙල් නොතිබිච්ච නිසා. පැය 10 15 ලයිට් නැහැ, පාරේ වාහන නැහැ, වාහන ටික තෙල් පෝලිමේ. තෙල් සහ විදුලිය බලශක්තියට අත තිබ්බොත් වැඩි පාරේ ගියොත් ආණ්ඩුවට නරක කල දසාවක් එනවා කියන එක නවත්වන්න බෑ. දැන් පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් ගත්තොත් මොකද්ද වෙන්න ඕන? 2035 වෙනකොට ලංකාවේ සියලු වහලවල් සෝල වහලවල් වෙන්න ඕන. ආණ්ඩුවට බෑ විදුලි බිල අඩු කරන්න. මොකද හදන්නෙම පොසිල ඉන්ධන බලාගාරනේ. ආණ්ඩුවට පුළුවන් විදුලි බිල අඩු කරන්න විතරක් නෙවෙයි විදුලි බිල බිඳුව කරන්න. කොහොමද? හැම වහලක්ම සූර්ය වහලක් කිරීම. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට ගියාම ආණ්ඩුවට පුළුවන් මේ වහලට වැටෙන හිරුවෙලිය ආදායම් මාර්ගයක් කරලා පාරිභෝගිකයා නෙවෙයි තවදුරටත් ඔවුන් නිෂ්භෝගිකයෝ බවට පත් වෙලා prosumers consumers becoming producers පාරිභෝගිකයන් නිෂ්පාදකයන් බවට පත් වෙලා හැම වහලක්ම සූර්ය වහලක් වුණාම මේ රටේ වහලවල් හිමි පාරිභෝගිකයන්ගේ 90%කට අතිරේක ආදායමක් ලැබෙනවා. වියදමක් නැහැ, නොමිලේ විදුලිය අතිරේක ආදායමක් ලැබෙනවා. දැන් ඒකට මොකද කරන්නේ? ඒකට කරන්නේ වෙන පොසිල ඉන්ධන LNG දාගෙන බ්ලොක් කරනවා විතරක් නෙවෙයි. සෝල වහල නවත්ත කරලා සෝල පාක් හදනවා. මොකද? අර මෙතුමා කියපු කාරණය සෝල පාක් කියන්නේ කොම්පැනි වල වැඩක්. අන්න ගනුදෙනුව වෙන තැන. දැන් මේ සූර්ය වහලේ පාරිභෝගිකයා නිෂ්පාදකයෙක් බවට පත් වෙන එක ආදායරය කරලා ඒකට වැට කපලා නොඑක් කතන්දර කියලා සෝල කම්පැනි වලට සෝල පාක් හදන්න දෙනවා.
මේක උඩියට කුරු කළ යුතුයි. මොකද ඉල්ලුමට වඩා වැඩිය සැපයුම තියෙනවා. දැන් අර වඳුරා ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ කරේ අන්තිමට වඳුරද වැඩිකාරයෝ වුණේ නැහැ. සෝලකාරයෝ ටික. මේ නිසා පට්ට බොරුවක්. පට්ට බොරුවක්. සෝල වහලත් එක්ක සම්බන්ධයක් නැහැ මේ අයිලන්ඩ් වයිඩ් බ්ලැක්අවුට් එකට. මේගොල්ලන් ලෑස්ති වෙලා නැහැ. මේගොල්ලන් තාක්ෂණය හදාගෙන නැහැ. පුනර්ජනනීය බල ශක්තිය අවශෝෂණය කරන්න. 2010 දී හදුවනම් 100%ක් පුනර්ජනනීය 2030ට හදන වැඩපිළිවෙල 2025 දී 100%ක් පුනර්ජනනීය බල ශක්තියට යන්න තිබ්බා. එහෙම ගියා නම් අද ආණ්ඩුවට යහතින් වැජබෙන්න තිබ්බා. දැන් කතා කරනවා විදුලි බිල වැඩි කිරීම ගැන. මේ පාරත් 12%කින් වැඩි ගන්න කතා කරනවා. මේක ආණ්ඩුවේ සොහොන් ලකුණු කියලා තමයි අපට කියන්න වෙන්නේ. ප්‍රවාහනය ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද්ද ප්‍රවාහන ප්‍රශ්නේ? වාහන වැඩි. සාමාන්‍යයෙන් කට්ටිය හිතන්නේ මේ වාහන මදි කියලා. වාහන වැඩි. වාහන වැඩි විතරක් නෙමෙයි බසුත් වැඩි. බස් වල මොකද රේස් යන්නේ? මොකද කොට යන්නේ? එකම දේ මගීන් මදි බස් වැඩි. පුදුමයි නේද? කොහොම සරල උත්තරයක් තියෙන්නේ. අද ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන්නේ ස්වයං රැකියාවක් විදියට. 70%ක් බස් හිමියන්ට තියෙන එක බස් එකයි. තවත් 10%කට බස් දෙකයි. 80%ක්ම මේක ස්වයං රැකියාව. යටිතල පහසුකම් සපයන ප්‍රවාහනය වගේ ක්ෂේත්‍රයක් ස්වයං රැකියාවක් විදියට කරන්න බෑ. මේ බස් ටික පූල් වෙන්න ඕන. එක බස් හිමියට තියෙන ප්‍රශ්නය, කොන්දොස්තරට තියෙන ප්‍රශ්නේ, ඩ්‍රයිවර්ට තියෙන ප්‍රශ්නේ, එයාගේ දවසේ ආදායම හම්බ වෙන්නේ මගියා බස් එකට නැක්කොත් විතරයි. එයා මොකද කරන්න ඕන? ඉස්සරහා බස් එකේ ඉන්න නගින්න යන මගියා මගේ බස් එකට ගොඩ කරගන්න රේස් යනවා හන්දියක් එනකොට. පස්සේ බස් එකේ නගින්න ඉන්න මගියා මගේ බස් එකට ගොඩ කරගන්න කොට ඉන්නවා ඊට පස්සේ. සේරම බස් එකම වෙලාවට යන්නේ. ෂෙඩියුල් එක හදලා දුන්නට බස් එක යා යුතු වෙලාවට නෙවෙයි යන්නේ. ඒ වගේ දෙගුණයකට වෙලාවක් යනවා. මොකද ටර්න් එක හම්බුනාම ටර්න් එකේ වැඩිම වෙලාවක් බස් එක පාර දිහා ගන්න තමයි try කරන්නේ. මේක හරිම සරල විසඳුමක්. අපි මේ ගැන නියම පරීක්ෂණයක් කරා නුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නුවර සහ දිගන ඒ කලාපේ පුදුම වෙනසක් තියෙනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකින් සල්ලි පූල් වුණාම දවස් අන්තිමට බෙද දැම්මම තරංගේ නැති වෙනවා. නෙවෙයි බස් සහ CTB එක අතර නෙවෙයි තරංගේ තියෙන බස් සහ මෝටර් බයික් එක, බස් සහ 3 wheel එකත් එක්ක. මෝටර් බයික් එක යන එක්කෙනත් අපි අපේ සම්මිශ්‍රණය භාජනය කරාම මෝටර් බයික් එක යන එක්කෙනත් කියන්නේ මේ මගුල යන්න වෙලා තියෙන අරක වෙලාවට යන්න බැරි නිසා කියලා. එතකොට පාරේ වාහන වැඩි, යන බස් එකත් තවත් ප්‍රමාද වෙනවා. පාර හිස් කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. මේ විදිහට මට හැම ක්ෂේත්‍රයකම කියන්න පුළුවන්. මම එක ක්ෂේත්‍රයක තව කියලා නවත්වන්නම්. අපි හැම එකක් සම්බන්ධයෙන්ම 1995 දී මහාචාර්ය ශ්‍රියාරන්දයන් සමග අපි 21 වෙනි සියවස සඳහා ජනතා න්‍යාය පත්‍ර හැදුවා. දැන් මේක යාවත් කාලිනික කරලා අපි හදලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන්. අවුරුදු 5කින් රට හදන්න පුළුවන්. අසවුරු සැලැස්මක් විතරයි ඕන. උපාය මාර්ග සැලැස්මක් විතරයි ඕන. උපාය මාර්ගික සැලැස්මක් කියන්නේ මේ උගතුන් හදන එකක්වත් බුද්ධිමතුන් හදන එකක්වත් නෙවෙයි. ඒ හැදිය යුත්තේ ප්‍රඥෙන් විසින්. අධ්‍යාපනයේ ප්‍රශ්න. මහාචාර්යතුමත් එක්ක මම මේකට රණ්ඩුත් වුණා. මහාචාර්යතුමා කියන්නේ අධ්‍යාපනය කියන්නේ යහපත් පුරවැසියන් බිහි කරන වගකීම තියෙන දේ කියලා. එතකොට මහාචාර්යතුමත් පේනවා අධ්‍යාපනය කියන එකේදී ප්‍රශ්නේ ළමයින්ට ඉගෙන ගන්න ඉඩ ප්‍රස්ථාන නැතිවීමද? නෑ. ළමයි ඕනොට වඩා ඉගෙනගෙන තියෙන්නේ. ඉගෙනගෙන වැඩි වෙලා. ඒකනේ අපිට අර තරඟ විභාගයක් විදිහට සැලකන්නේ. කට් ඔෆ් පොයින්ට් එකකින් පාස් නම් පාස් කියලා එකක් නෑ. තරඟ විභාගයක්. මොකද ළමයි දන්නව වැඩි. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? මේ ෆූටා එක 100% හෝ 6 රජයේ වියදමෙන් වෙන් කරත් ඒක 10% කළත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ රූට් කෝස් එක දන්නේ නැත්තම්.
මොකද්ද ප්‍රශ්නේ? ඇයි ළමයින්ගේ දැනුම වැඩි? ළමයින්ගේ දැනුම වැඩි. අම්මලා තාත්තලායි දරුවනුයි ඉගෙන ගන්න තියෙන පුදුම උනන්දුවක්. පායිසිච්චත්තර බලන්න මොන්ටිසෝරි කියන තාස් යවනවනේ. කොයිතරම් ආණ්ඩුවේ සල්ලි දුන්නත් හරියන්නේ නැහැ. ඔක කරනවම. මොකද කෙලවර වෙන්නේ තරග විභාගයකින්. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපනයේ නෙවෙයි කියලා තේරුම් ගත්තොත් තමයි අධ්‍යාපනයේ ප්‍රශ්නේ හදන්න ඕන. ඇයි මේ දෙමව්පියෝ මේ තරම් වලි කන්නේ දරුවට උගන්වන්නේ? සරල ප්‍රශ්නයක්. ඒ දෙමව්පියන්ට ඕනේ අපේ මහාචාර්යතුමා කියනවා වගේ යහපත් පුරවැසියෝ හදන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕන මේ රටේ පිළිගත් රැකියාවක් තියෙන දරුවා එවැනි පුද්ගලයෙක් බවට පත් කරන්න. ඒකයි මේ පොරේ. තියෙන එකම පාර ඒකයි. ඒ හරහා කරන්න. ඉතින් බොහොම සරල දෙයක් මේ කරන්න තියෙන්නේ. ඊළඟ අවුරුදු 10 දී දැන් 3-4 වසරින් ළමයි ඊළඟ අවුරුදු 10 දී අධ්‍යාපනය අවසන් කරනකොට එයා පිවිසෙන්නේ කොයි වගේ ජොබ් මාකට් එකකටද? මේ කවුද දන්නේ? කවුරුවත් දන්නේ නැහැ. එතකොට එහෙමනම් රජයකට තියෙන්න ඕන 5 අවුරුදු සැලැස්මක ජොබ් මාකට් එක මොකක්ද අනාගතේ වෙන්නේ කියලා අපි කතා කරනවා ග්‍රීන් එම්ප්ලොයිමන්ට් කියලා. මොකක්ද ඒක? අපේ ප්‍රක්ෂේපණයක් තියෙන්න ඕන අපට අවුරුදු 5කින් 10කින් මේ රටට අවශ්‍ය වෙන්නේ කවර විදිහේ වෘත්තීයකයන්ද කියලා. ඒක නම්බර 1. එවැනි සැලැස්මක් නැතුව අඳුර අතපත ගාලා වැඩක් නැහැ. මට මතකයි අපි ඉංජිනේරු පීටි ඉගෙන ගන්න කාලේ ලොකු තරගයක් තිබුණා ඉලෙක්ට්‍රිකල් කරන්න. මොකද ඒගොල්ලෝ හිතුවා දැන් කන්ස්ට්‍රක්ෂන් ඉවර වෙලා දැන් සිවිල් වලට ලොකු පිරිසක් ගත්තා 100ක් දුක දෙක කාලේ රැකියාව නැති වෙයි කියලා. මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න දරුවෝ කොහොමද දන්නේ ඕක? ඒගොල්ලෝ අම්මලා තාත්තලා දන්නව නෑ. රටකට තියෙන්න ඕන රැකියා ඉඩ ප්‍රස්තාව පුරුල් කරන්නේ කොයි දිශාවටද කියන සැලැස්ම. ඒක ප්‍රාඥයන් විසින් හදන්න ඕන එකක්. ඒක හැමෝටම හදන්න බෑ. ඒක පූල් වෙලා හදන්න ඕන. ඒක අපිට ඉන්ටරැක්ටිව්ලි හදන්න පුළුවන්. එවැනි එක නම්බර 1 දෙවෙනි වැදගත්ම කාරණේ ලංකාවේ නැති ලංකාවේ තියෙනවා සම්මත පිළිගත් රස්සා සහ ඊතරම් පිළිගත් නැති රස්සා සහ නොකල යුතු රස්සා වගේ කොටසක්. බැරිම තරම් තමයි කවුරු හරි පුද්ගලයෙක් තමන්ගේ දරුවව කසල කළමනාකරණයට යවන්නේ. නමුත් කසලකළමනාකරණ කොයි තරම් විද්‍යාත්මක සංකීර්ණ දෙයක්ද? තරුණයෙක් වෙන කරන්නම දෙයක් නැත්නම් තමයි ගොවිතැනට යන්නේ. මොකද ගොවිතැන කියන්නේ කොයි තරම් විද්‍යාවක්ද? මේ පිළිගැනීම හදන්න නම් වෘත්තීයන්ට තියෙන්න ඕනේ සුදුසුකමක් තියෙන්න ඕන. පිළිගැනීමක් තියෙන්න ඕන. ඒක වරලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහතිකලාභී වෙන්න පුළුවන්. එවැනි ක්‍රමවේදයක් තියෙනවා නම් හැම රැකියාවකම එක හා සමාන වටිනවා. මම මේ ප්‍රශ්නය මහාචාර්යතුමාගෙන් එදා ඇහුවා. ඒක මේ කැලේ දැම්මේ නෑ අපි එඩිට් කරලා විනාඩි 16ක් ගත්ත නිසා. එතුමා කිව්වා හැමෝටම ගෙවන්න ඕන එකම පඩිය කියලා. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කැමති වේද කියලා. මේ එහෙම අමුවට කරන්නේ නැතුව එවැනි එකක් තමයි මමත් යෝජනා කරන්නේ. අමුවට මේක කිව්වොත් එහෙම දැන් සෝලර් ගාලා අස්සස්මන්ට් කරලා හරිද? සෝලර් ගාලා අස්සස්මන්ට් පොඩි දැන් මේ අධ්‍යාපනයේ ප්‍රශ්නය පළවෙනි එක තව අවුරුදු 5කින් 10කින් හැදෙන ජොබ් මාකට් එක මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕන. ඒ වගේම රැකියාවල ප්‍රමිතිය. ගොවියෙක් වෙන්න නම් එයාට අවශ්‍ය කරන රීජනරේටිව් ඇග්‍රිකල්චර් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. 1960 ගණන් වල ගොවියට තිබුණා. ඔහු දන්නවා ගොවිතැනේ ලෙඩක් එන්නේ කොහොමද නැද්ද කියලා. දැන් අද ගොවියෝ දන්නේ කියලා උපදේශ ගන්න කවුද? කෘපනිසගෙන්ද? කෘපනිස දන්නේ ගොවිතැන. කෘෂිකාර්යධාරීද? එයා දන්නෙත් නැහැ ගොවිතැන. කාගෙන්ද ගන්නෙ? අර තෙල් බෙහෙත් විකුණන මුදලාලිගෙන්. පලිබෝධනාශකයි පොහොරයි විකුණන මුදලාලිගෙන් තමයි. ඒකවල තමයි එක්ස්ටෙන්ෂන් සර්විස් එක දෙන්නේ. මෙන්න මේකයි අවුල. එතකොට අධ්‍යාපනයේ ප්‍රශ්නය ඒ විදිහට විසඳන්න පුළුවන් නම් අපේ මහාචාර්යතුමා කියපු අධ්‍යාපනයේ අල්පේච්ඡතාවයට යොමු කරන පාරටත් ගොඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ලොකු අවුලකට යන්නේ කියන එක මම කියන්න කැමතියි. අනිත් මාතෘකා ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මම කැමති කෙටියෙන් මේ මහාචාර්යතුමාගේ මැජික් එක මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරන්න. මම ඒක ප්‍රශ්නේ හාර ඇහුවා මහාචාර්යතුමාගෙන්. ඔබතුමා කොහොමද මේ out of box ප්‍රශ්න කිරීමේ න්‍යාය හැදුවේ කියලා.
එතුමා හොඳට පැහැදිලි කළා එතුමාගේ බුද්ධාගම සහ මම හිතන්නේ සිංහල උගන්වපු ගුරුවරිය වෙන්න ඇති ගුරුවරයාද මම දන්නේ නැහැ. කොහොමද අවුට් ඔෆ් බොක්ස් බලන්න හැටි ඉගෙනුවේ කියලා. මේක දැන් මහාචාර්යතුමාගෙන් මම මේ ඉංගිය ලබා ගත්තන් පස්සේ පසු කාලීනව මට අවස්ථාව ලැබුණා උපාය මාර්ගික සැලසුම්කරුවෙක් වෙන්න. උපාය මාර්ගික සැලසුම්කරුවෙක් විදිහට වැඩ කරනකොට මම බැලුවා ඒකේ උගන්වන ලොජිකල් ෆ්‍රේම්වර්ක් අප්‍රෝච් කියලා. තර්කරාම ප්‍රවේශය කියලා. මේකේ තියෙන්නේ මේ මහාචාර්යතුමා කියන කතාව. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්නවල අනුපිළිවෙල ගැලපීම දන්නේ නැතුව අපිට බෑ සැබෑ ප්‍රශ්නේ හොයාගන්න. අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තරය හොයන්න ඕන සැබෑ ප්‍රශ්නේ හඳුනා ගැනීමෙන් තමයි කරන්න ඕන. මම ඇත්තට මුලින්ම මේක කරේ මේ චරින් සම්සූරිය නෝනත් එක්ක වැඩ කරනකොට UNDP එකේ මට සිද්ධ වුණා තර්කරාම ප්‍රවේශයෙන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් හදන්න කියලා දෙන්න. ඒ වෙලාවේ තමයි මම මේක ඉගෙන ගත්තේ. හැබැයි මේකේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? මේකේ පිටිපස්සේ තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ උපක්‍රමය. ප්‍රශ්න ගොඩක් තියෙනවා, දුක් ගොඩක් තියෙනවා. නමුත් දුකට හේතුව තියෙන්නේ එකයි. තණ්හාව. ඒක අඳුර ගන්න නැතුව ප්‍රශ්න හිතන්න බෑ. එතකොට අර මේ හැම ප්‍රශ්නයකම නිලය හරියට අල්ලන්න ඕන. නිලය හරියට අල්ල ගන්න බැරි නම් ඒ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා ඒ නිලය හරවගත්තොත් තමයි විසඳුම සහ මාර්ගය කියන දෙක ඉන්නේ. නිසා මගේ යෝජනාව මේවා මෙච්චර මේ ඇවෑදින්න දෙයක් නෙවෙයි. මහාචාර්යතුමාගේ මේ ප්‍රඥාවෙන් කොටසක් හරි අපිට තිබුණා නම් මේ රටේ දේශපාලනඥයින්ට තිබුණා නම් මේ රටේ නිලධාරීන්ට තිබුණා නම් මේ රටේ වෘත්තීයකයන්ට තිබුණා නම් අද මේ රට අල්පේච්ඡතාවයේ සපිරි මුදල් පස්සේ රුපියල් 7 පස්සේ හඹා යන්නේ නැති හැබැයි සතුටින් තෘප්තිමත්ව ජීවිත ගත කරන සමාජයක් බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ඒ උත්තරය කියන්නේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්මක්. එවැනි එකක් අවාසනාවකට මේ රජයේ හදන බව පේන්නේ නැහැ. එහෙමනම් අපි හැමෝම වගකීමක් කරගනිමු. මහාචාර්යතුමාට උපහාර දැක්වීමට නෙවෙයි තුමාට වැඩක් වෙද්දිත් අපි මේක කරන්නේ මේ පණිවිඩය හරහා අපි අපේ ඔළුව සුද්ධ කරගෙන අපි ප්‍රඥාවන්තයෝ බවට පත් වෙන්න උත්සාහ කරන එක. මම කතාව නවත්තන්න කියන නිසා මම නවත්තනවා. බොහොම ස්තුතියි. ඕ ප්‍රශ්නයක් ගන්න ඊළඟ